ඔයා Mac එකක් එහෙම නැත්නම් MacBook එකක් පාවිච්චි කරන කෙනෙක් නම් දැනටමත් දන්නවා ඇති ගොඩක් ඉක්මනට මේ Mac වල storage එක ඉබේම fill වෙනවා කියලා. එහෙම වෙන්නේ විවිධ cache files මේක ඇතුලේ generate වෙන නිසා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙට ගොඩක්ම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ video editing වගේ කරන අයට. ඒ වගේම තවත් විවිධ වැඩ කරද්දී මේ විදිහේ ලොකු size වල cache file මේක ඇතුලේ generate වෙනවා. ඉතින් ඒව නිසා අපේ Mac එක ඇතුලේ තියෙන hard එකේ ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අපිට මේ files manual හොයා එකින් එක delete කරනවා කියන්නේ ගොඩක් time waste වෙන වැඩක්. ඉතින් ඒ වගේ වැඩවලටම හදපු softwares වෙනම තියෙනවා. ඒවා අපිට buy කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ free trial එකක් අපිට test කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ software එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. මේක මටත් personally තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මොකද මගෙත් ගොඩක් ඉක්මනට මේ hard එක fill වෙනවා මේ විදිහේ cache file generate කරන නිසා. ඔයාලට පේනවා ඇති මගේ hard එකෙත් දැන් ඉතුරුලා තියෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට. ඉතින් මේකට හේතුව තමයි video editing projects වල size එක ගොඩක් වැඩි සහ ඒවා rendering වෙනකොට වෙනම cache files එහෙම නැත්නම් temporary files ගොඩක් මේක ඇතුලේ generate වෙනවා. ඉතින් මේවා එකින් එක හොය delete කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් සහ කාලය ගොඩක් ගත වෙන වැඩක්. ඉතින් ඒ ප්‍රශ්නට විසඳුමක් අරගෙන එන software එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. මේ software එකේ නම තමයි Tenorshare Clemio. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ website එකට ගිහපුවාම පල්ලෙහා description එකේ තියෙන මේ website එකට යන link එක මෙයාලා මේකේ දක්වලා තියෙනවා. එක click එකකින් පුළුවන් මේකේ junk file එහෙම නැත්නම් system cache එහෙම නැත්නම් app වල තියෙන අමතර data අඩංගු files ඒවා ඔක්කොම මේකෙන් අයින් කරන්න පුළුවන් කියලා කියනවා එක click එකකින්. ඒත් එක්කම ඔයාගේ Mac එකේ තියෙන විවිධ duplicate files තියෙනවා නම් එහෙම නැත්නම් photos සහ videos duplicate වෙලා තියෙනවා නම් ඒවත් මේකෙන් අපිට හොයලා අයින් කරන්න පුළුවන්. තව අපිට මේකේ real time monitoring feature එකක් වෙනම ලබා දෙනවා Mac එකේ performance ගැන බලා ගන්න. ඉතින් ඔයාගේ Mac එකේ storage එකත් නිතරම හොඳ free space එකක් තියාගන්න ගමන් Mac එකේ performance එකත් monitor කරන්න පුළුවන් ගොඩක් හොඳ software එකක් තමයි මේ Tenorshare Clemio කියන්නේ. ඉතින් මෙයාලගේ මේ software එක මෙතන පල්ලෙහා description එකෙන් අපිට 7 day free trial එකකුත් තියෙනවා. එහෙම නැත්නම් free download කරලා බලන්නත් පුළුවන්. මෙතන දක්වලා තියෙනවා එයාලගේ මෙතන free download option එකක් තියෙනවා. ඒත් එක්කම 7 day free trial එකකුත් තියෙනවා. අපිට මේක check කරලා බලන්න පුළුවන් purchase කරන්න කලින් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් දැන් මම මේ software එක download කරගන්න මෙන්න මේ විදිහට සාමාන්‍ය Mac software එකක් විදිහට මේක download වෙනවා. download කරලා install කරගන්නවා මම මෙන්න මේ විදිහට Mac එකට මම මේ software එක මෙන්න මේ වගේ මේක drag and drop කරලා install කරගන්නයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක install වෙනවා සාමාන්‍ය විදිහටම තමයි. දැන් මෙන්න මේ විදිහට මට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මගේ Mac එකේ මෙන්න මේ විදිහට storage එක පිරීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ software එක දාලා මේ විදිහට මේක launch කරලා මෙතනින් අපිට junk file clean කරගන්න පුළුවන්. එහෙනම් මම scan වෙන්න දැම්මා මේ software එක. සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. එක ක්ලික් එකකින්ම අපිට junk files ටික මේ විදිහට search කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ junk file හොයලා දුන්නාට පස්සේ අපිට මෙතනින්ම මේක delete කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙහෙම search result ටික ආවා. දැන් මෙතන total එක GB 1.5ක්. මෙතන GB 1.5ක්ම junk file තමයි තියෙන්නේ. මේවා අපිට තෝරලා බලලා කැමති නම් තියාගන්න අවශ්‍ය ඒවා තියාගෙන එහෙම නැත්නම් ඔක්කොම ටික උනත් එකපාර delete කරලා දාන්න පුළුවන්. මෙතන තියලා තියෙනවා start clean up කියලා බටන් එකක් පල්ලෙහෙන්. මෙතන අවශ්‍ය ෆයිල් අපිට කැමති නම් තෝරලා අයින් කරන්නත් පුළුවන් එකින් එක. මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ junk file ටික අපිට මේ විදිහට select කර කර හැම එකම delete කරලා දාන්න පුළුවන්. GB 1.5ක්ම ගිහලා තියෙන්නේ මෙතනින් මේ junk file වලට තමයි. ලොකු වෙලාවක් ගියේ නැහැ පොඩි වෙලාවකින් එක ක්ලික් එකකින් අපිට පුළුවන් මේක delete කරගන්න. මේ විදිහට අපිට පුළුවන් මේ system junk files ටික පහසුවෙන්ම delete කරගන්න. මම delete දුන්නාම මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් process එක complete වෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි junk file ටික ඉක්මනටම clean කරගත්තේ. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතනින් මේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ අනිත් features මොනවද කියලා. අනිත් features ගැන කිව්වොත් මේකේ අපිට බලා ගන්න පුළුවන් duplicates files කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට විවිධ photos videos වල duplicate file හොයලා delete කරන්න පුළුවන්. ඊළඟට similar photos එක වගේ photos තියෙනවා නම් ඒවට හොයලා delete කරන්න පුළුවන්. large file ඊළඟට AI file rename කියලා feature එකකුත් මේකේ තියෙනවා. ඉතින් මේ software එක අවශ්‍ය කෙනෙකුට පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහින් මේ software එක download කරගන්න පුළුවන්. download කරලා check කරලා බලන්න පුළුවන්. කැමති නම් purchase කරන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලට මේ software එක අවශ්‍යයි කියලා හිතෙනවා නම් පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේක purchase කරන්න පුළුවන්.